අයිබෝවන් මගේ රත්තරන් යාළුවනේ උඹල මේ සෙට් වෙන්නේ අපේ බොසාගේ channel එකෙන් එක්කන් යන පොඩි ට්‍රිප් එකක් යන්න. ඉතින් මේ ගමන පුරාවටම ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්නේ අපේ බොසා. එහෙනම් මෙතන ඉඳන් වැඩ ටික බොසාට බාරයි. බොහොම ස්තුතියි ඩොක්ටර් ෆොක්ස්. අපි මේ ලංකා ඉතිහාසය ගැන කතා කරන්නකොට රජවරු 100,000 ගාණක් ගැන මේ නොයෙකුත් දේවල් මුල් කරගෙන කතා කරනවා. හැබැයි මේ අතරින් වැඩිය කතා බහට ලක් නොවෙන රාජධානියක් ගැන ඔයාලා දන්නවද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා කාල වකවානුවක මේ ලංකාවේ පැවතුනා කියලා විශ්වාස කරන අද්විතීය ගණයේ රාජධානියක සැඟවුණු කතාව. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න කියලා. ඔන්න කොල්ලනේ අපි අන්තිමේ පොට් එකට ආවා. මේ තමයි සීතාවක රාජධානිය. අපේ බොසා ඒ කියන්නේ ගුණේ අයියා. මිනිස්සයා උඹලට මේකේ අගමුල කියලා දෙයි. එතකම් මම පොඩ්ඩක් වටපිටාව බලලා එන්න. ඉතින් මේ සීතාවක රාජධානිය පිහිටලා තිබුණා කියලා කියන්නේ මේ අද අපි දකින අවිස්සාවේල්ල සහ මේ ඒ අවට ප්‍රදේශයේ ක්‍රිස්තුවර්ෂ 1521 දී විජයබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජධානිය කොටස් 3කට බෙදෙනවා. අපි ඉතිහාසයේදී ඉගෙන ගන්නවා. මේකෙන් එකක් තමයි මේ මායාදුන්න කුමාරයාට ලැබුණු සීතාවක රාජධානිය. ඉතින් මේ බෙදීමෙන් පස්සේ මුල් කාල වකවානුවේදී මේ සීතාවක ඇත්තටම මේ කෝට්ටේ රාජධානියට යටත්ව තමයි පාලනය වෙන්නේ. නමුත් මේ මායාදුන්නේ රජතුමාගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් ප්‍රථම රාජසිංහ රජතුමා එතකොට මේ මෙතුම විසින් තමයි සීතාවක රාජධානිය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නේ. එවගේම මේ රාජ්‍ය ඉදිරියට පවත්වගෙන යන්නේ රාජ්‍ය ශක්තිමත් කරන්නේ ප්‍රථම රාජසිංහ රජතුමා විසින්. මේ කාල වකවානුව තුළ මේ ලංකාවට එල්ල වෙන ප්‍රධානම තර්ජනය තමයි මේ පෘතුගීසීට්ගේ ආක්‍රමණය. හැබැයි මේ ලංකාව ආක්‍රමණය කරන එක එච්චර ලේසි වුණේ නැහැ. මොකද ඒ කාලෙ තිබ්බ ප්‍රබලම රාජ්‍යයක් වන සීතාවක රාජධානිය බවුන්ට ලොකු අභියෝගයක් වුණා. රාජසිංහ රජතුමා තමයි පෘතුගීසීන්ට එරෙහිව තිබුණු යුද්ධයේදී පෘතුගීසීන් පරාජය කරන්න ලොකුම දායකත්වයක් දුන්න රජතුමා. ඒ වගේම තමයි මේ මීගමුව සටන මුල්ලේරියා සටන වගේ සටනවලින් මේ පෘතුගීසීන්ට බර පතල විදියට හානි සිද්ධ වුණා. මේ ආපහු යුද්ධයක් කරන්න බැරි මට්ටමටම වෙන්න හෙල්ලෙන්ඩ බැරි වුණා. ඒත් එක්කම මේ කොළඹ කොටුවට හිර වෙලා මේ කොළඹ කොටුව ඇතුළට වෙලා මේගොල්ලන්ට ඉන්න වෙනවා මේ කෑම බීම නැතුව. ඉතින් මේ ලෙඩ රෝගෙහෙම හැදිලා මේ ගොල්ලො සෑහෙන්ට මේ පීඩාවට පත් වෙලා තමයි මේ කාලෙදී ඉන්නේ. ඉතින් මේ හේතුව හින්දා සීතාවක කියන්න මේ පරාජය කරන්න බැරි රාජ්‍යයක් කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කාලවකවානුව තුළ. සීතාවක රාජධානිය මේ කොච්චර ශක්තිමත් වුණත් රාජසිංහ රජතුමාගේ මරණයත් එක්කම මේ සීතාවක රාජධානිය කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්න මේ රජතුමාගේ මරණයෙන් පස්සේ එන ඔහුගේ අනුප්‍රාප්තිකයෝ දුරුවලනු ඇත්තටම මේකත් එක්කම මේ අපව් පෘතුගීසීන්ට බලය ලැබෙනවා. අවසානදි කොහොමරි මේ සීතාවක රාජධානයේ කියන්නේ අභ්‍යන්තර ගැටුම් නිසා ඒ වගේම මේ පෘතුගීසීන්ගේ බලපෑම් එතකොට මේ පිටතින් එල්ල වෙන තවත් අභියෝග නිසා රාජ්‍ය ක්‍රමයෙන් බිඳ වැටෙනවා. ඉතින් මේ සීතාවක රාජධානයේ අවසානය ගැන කතා කරොත් ඇත්තටම මේ
ඉතිහාසඥයෝ කියනවා මේ සීතාව රාජධානය ඇත්තරම මේ රාජධානයක් විදිහට අවසන් වනේ නෑ කියලා. ඒ කොහොමුණත් මේ අදටත් අපිට රාජධානයේ කැන සීතාවගේ රාජධානයේ නටබුන් හෝ වෙන කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නෑ ඇත්තරම. ඉතින් මේ ඒ කොහොම වුණත් සීතාවක කියන්නේ මේ අපේ ශ්‍රී ලංකා ඉතිහාසේ ඉතාමත් වැදගත් කාල පරිච්චේදයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ අපේ රටේ ශක්තිය ඉගැන්න මේ අධිෂ්ඨාන ශක්තිය සහ මේ පෘතුගීසීන්ට එරෙහිව නැගී හිටපු විදිහ පෙන්නලා දෙන්න පුළුවන් විශිෂ්ට උදාහරණයක් තමයි මේ කාල පරිච්චේදය. ඉතින් කොහොමාර මේ සීතාවක රාජධානයට උනදේ තාමත් අභිරහසක්. ඉතිං අනාගතයේදී මොනව වෙයිද කියන්න දන්න සමහට විද්‍යාඥයෝ තකොට පුරා විද්‍යාඥයෝ පර්යේක්ෂකයෝ මේ එකතු වෙලා සමහට සීතාවක රාජධානය හොයාගන්න තැරිකමක් නෑ අනාගතයේදී තාක්ෂණය දුරු කාලේ. ඉතින් මේ ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි බලාගෙන මුතින් අනාගතයේද අපිට සීතාවක රාජධානය හම්බවෙයිද මොකද වෙන්න කියන ගැන. එහෙනම් ගයිස් අද අපි ඔයාලා එක්කන්ගේ සීතාවක රාජධානිය බලන්න. මං හිතනවා අපේ බොසා හොඳට කියලා දෙන්න ඇති කියලා. අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. තවත් මේ වගේ ට්‍රිප් එකකින් හම්බ වෙමු. මතක් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්.